ආයුබෝවන් ඔයාලා හැමෝටම මම මගේ වීඩියෝ වලින් කලින් කතා කරා ඩෙන්මාර්ක් MSc එකට යන්නේ කොහොමද කියලා. ඉතින් ලංකාවේ ගොඩක් අය මාස්ටර් එකක් කරන්න ඩෙන්මාර්ක් යනවා දැක්කත් බැචලර් ඩිග්‍රී එකකට එහෙම නැත්නම් උසස් අධ්‍යාපනයේ මුල් පියවර තියන්න ඩෙන්මාර්කයට යන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ A level ඉවර කරපු කෙනෙකුට එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් කරපු කෙනෙකුට ඩෙන්මාර්ක් වල බැචලර් ඩිග්‍රී එකක් කරන්න යන්නේ කොහොමද? ඒකට ඕන කරන සුදුසුකම් මොනවද? යන වියදම් මොනවද කියලා මුල සිට අගට සරලව. ඔයා ඩෙන්මාර්ක් යන්න ඉගෙන ගන්න ආස කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසානය වෙනකම් බලන්න. ඉතින් ඒ වගේම ඉදිරි වීඩියෝ බලන්න මේක subscribe කරලා තියාගන්න. මම ඉස්සලම් කතා කරන්නම් ඇයි අපි ඩෙන්මාර්ක් තෝරගන්න ඕනි? ප්‍රධානම දේ තමයි ඇයි අපි බැචලර් එකකට ඩෙන්මාර්ක් තෝරගන්න ඕනි? ඒ කියන්නේ ලෝක මට්ටමේ අධ්‍යාපනයක් දෙනවා. හිතන්නකො ඩෙන්මාර්ක් වල විශ්වවිද්‍යාලය සහ යුනිවර්සිටි කොලෙජ් වල තියෙන්නේ ප්‍රායෝගිකව වැඩ කරන්න පුරුදු කරන ඉතාම උසස් අධ්‍යාපන ක්‍රමයක්. අනිත් එක ඩැනිෂ් භාෂාවට අමතරව ඔයාලට ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන් උපාධි පාඨමාලා බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඔයාලා ඩිග්‍රී එක ඉවරනාට පස්සේ ජොබ් එකක් හොයාගන්න අවුරුදු 3ක කාලයක් ලැබෙනවා. ඒක තමයි තියෙන ලොකුම වාසිය. එතකොට දැන් අපි බලමු ඩෙන්මාර්ක් බැචලර් එකකට ඇතුළත් වෙන්න ඔයාලට තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා. අනිවාර්යයෙන්ම ලංකාවේ A level සමත් වෙලා ඉන්න ඕනි. සාමාන්‍යයෙන් විෂයන් 3ම සමත් වෙන්න ඕනි. ඒ කියන්නේ S3ක් තිබ්බනම් ඇති. ඒ වගේම අනිත් එක තමයි ඔයා පොදු පරීක්ෂණයේ තියෙන පොදු පරීක්ෂණය අනිවාර්යෙන් සමත් වෙන්නත් ඕනි. ඉංග්‍රීසි පාස් වෙන්නත් ඕනි. ඊට පස්සේ එතනෝ දැන් අපි ඔයාලා තෝරගන්න කෝස් එක අනුව ඔයාගේ A level වල ගණන් හෝ විද්‍යාව වගේ විෂයන් වලට තියෙන ලකුණු මට්ටමත් එයාලා බලනවා. එතකොට ඩෙන්මාර්ක්කේ ප්‍රධානම ඉන්ටේක් එක තියෙන්නේ සැප්තැම්බර් මාසේ. බැචලර් වලට ඇදුම් කරන්න තියෙන අවසාන දිනේ වෙන්නේ හැම අවුරුද්දකම මාර්තු 15. එතකොට මාර්තු 15ට කලින් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඇදුම් කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඩෙන්මාර්කයේ හැම යුනිවර්සිටි එකකටම ඇදුම් කරන්න තියෙන්නේ එක පොදු වෙබ් අඩවියක් හරහා. ඒක හරහා තමයි ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට කෝසස් 8ක් වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. මම ඉස්සලාම ඔයාලට නිකන් එක සබ්ජෙක්ට් එකක් අරගෙන ඔයාලට මේ පැහැදිලි කරලා දෙන්නම්. මොනවද ඕනේ සුදුසුකම් එයාලා මොනවද බලන්නේ ඒ වගේ වුණා. මේ තියෙන්නේ රොස්කිල්ඩ් යුනිවර්සිටි එකේ. ඔයාලා රොස්කිල්ඩ් යුනිවර්සිටි ඩෙන්මාර්ක් කියලා නිකන් සර්ච් කරලා බලන්න. එතකොට ඒකේ එනවා find the right bachelor program කියලා. සබ්ජෙක්ට් 13ක් තියෙනවා බැචලර්ස්. මේ තියෙන මෙන්න මේ විදිහට ගොඩක් සබ්ජෙක්ට් තියෙනවා. physics maths social psychology ඒ විදිහට international studies මේ මම බලන්නම් මෙතන මේ environmental biology කියන එක. මෙතන admission requirements තියෙනවා. physics at Danish B level, chemistry at Danish B level. එහෙම නැත්නම් physics at Danish B level, biotechnology at Danish A level. එහෙම නැත්නම් geoscience at Danish A level, chemistry at Danish B level or chemistry at Danish B level, biology at Danish A level, physics at Danish C level. කියන්නේ මෙන්න මේක තමයි ලංකාවේ අයට අදාළ වෙන්නේ. කියන්නේ chemistry at Danish B level, biology at Danish A level and physics at Danish C level. මම මේ කියන්නම් මොනවද මේ Danish B level, Danish A level and Danish C level කියන්නේ කියලා. අපි මේ read more එකට ගියාට පස්සේ මෙතනක් දාලා තියෙනවා. මෙතන introduction එක තියෙනවා, program එක ගැන, daily life එක ගැන තියෙනවා. බැචලර් එකෙන් ඔයාලට මාස්ටර් එකට යන්න පුළුවන්. මෙතන study regulation තියෙනවා. මෙතන තියෙනවා study program එක. අවුරුදු 3 කොහොමද එයාලගේ වැඩ වෙන්නේ? මොනවද තියෙන courses? ඒවට තියෙන credit ගාන මේ ECTS 5යි. මෙන්න තියෙන project මොනවද? උගන්න subject මොනවද? ඒ දේවල් ටික තියෙනවා. මේ environmental biology වල මේ අපිට subject combination එකක් ගන්න තියෙනවානේ. ඒකෙදි ඔයාලට මෙන්න මේ subject වලින් subject තෝරලා ඒවා කරගන්න පුළුවන්. ඒ subject වල තියෙන requirements වෙනස්. මම ඉස්සෙල්ලා බලන්නම් මොනවද තියෙන admission requirements. all about admission කියන එකට ගිහිල්ලා
මෙතන තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක. ඩෙඩ්ලයින් එකත් බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙතන යාලගේ වීඩියෝ එකක්ම දාලා මෙතන යට තියෙන ටික එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඔයාලට මේක කියවන්න කම්මැලි නම් මෙයාගේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඇප්ලිකේෂන් ඕපන් කරන්නේ පෙබ්‍රුවරි 1 වෙනිදා ඉඳලා මාර්තු 15 වෙනකන්. එහෙ වෙලාවෙන් රෑ 12ට තමයි ඉවර වෙන්නේ. එතකොට මෙවුවා අපිට අදාළ නැති දේවල් ඔයාලා මේ පෙබ්‍රුවරි 1 වෙනිදා ඉඳලා මාර්තු 15 වෙනකන් තියෙන දවස්වලට දාන්න. ඊළඟට අපි බලමු ඇඩ්මිෂන් රික්වයර්මන්ට්ස් මොනවද කියලා. මෙතන තියෙනවා ජෙනරල් ඇඩ්මිෂන් රික්වයර්මන්ට්. එතකොට ස්පෙસિෆික් ඇඩ්මිෂන් රික්වයර්මන්ට්. අපි මේ ජෙනරල් වගේම ස්පෙસિෆික් කියන දෙකම සම්පූර්ණ කරන්න ඕනේ. අපි ජෙනරල් මොනවද කියලා බලමු. මෙතන තියෙනවා දැනිෂ් යුරෝපියන් ඉන්ටර්නැෂනල් එහෙම කියලා. ඒත් ලංකාවේ A level කරන ළමයෙක්ට මේ පහෙන් එකක්වත් අදාළ නැහැ. මෙතන තියෙන්නේ මේ 6 වෙනි එක foreign qualification which the Danish agency for higher education. ඒ කියන්නේ Danish higher education එකෙන් තියෙන foreign qualification. එතකොට අපි A level ආйти වෙන්නේ ඒකට. එතකොට අපි බලමු මෙතනින් අපිට තෝරන්න පුළුවන් මේක ඔයාලා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්න අපේ රට ශ්‍රී ලංකා මෙතන ශ්‍රී ලංකා කියලා දැම්මට පස්සේ මෙතන එනවා මොනවද ඕනි මේ අපිට තියෙන්න ඕනි කියලා කියන්නේ 1999ට කලින් නම් A level කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ 2000ට කලින් නම් සබ්ජෙක්ට් 3 පාස් වෙලා තියෙන්න ඕනේ common general paper එකට මම මේක ට්‍රාන්ස්ලේට් කරන්න ට්‍රාන්ස්ලේට් කරාට ඒක හරියන්නේ නැහැ වගේ මම මේක මෙහෙම කියන්නම් ඔයාලා ට්‍රාන්ස්ලේට් කරලා බලන්න මේකේ කියනවා 1999ට කලින් නම් A level කරලා තියෙන්නේ O level passes 6ක් තියෙන්න ඕනි A level passes A level pass වෙලා තියෙන්න කියන්නේ minimum pass එක කියන්නේ ඔයාලා S3ක් තියෙන්න ඕනි ඒ වගේම මෙතන 125කට වඩා ඔයාලගේ කොමේ ලකුණු වැඩි වෙන්න ඕනි. කියන්නේ ඔයාලා මෙයාලගේ තියෙන මේකක් තමයි ඔයාලගේ A level වලදී A level අවුරුදු 2ක් කරනවනේ A level අවුරුදු 2 කරන එකේ අපි ප්‍රගති වාර්තා පොතක් දෙනවනේ. ඒ ප්‍රගති වාර්තා පොතේ ලකුණු දාන එක මෙයාලා ගන්නවා. ඒකෙන් තමයි මේ මෙතන මේ ඔයාලගේ 125ක් මේ තිබ්බද එහෙම කියලා බලන්නේ. ඔයා 2000ට පස්සේ නම් කරේ O level 6 passes A level pass වෙලා තියෙන්න ඕනි S passes 3. common general test එක 130ක් තියෙන්න ඕනි. ඒ ටික තමයි අනිවාර්ය. ඊට පස්සේ අපි බලමු මොනවද මේ admission common මේක special requirements මොනවද කියලා. ඒකෙදී අපි බලුවොත් මේ specific admission requirements බලුවොත් එහෙම ඒකේ තියෙනවා මොනවද ඕනි කියලා. මේ තියෙනවා bachelor in global humanities, international bachelor in natural science. මෙන්න මේක තමයි international bachelor in natural science. මේ තියෙන්නේ chemistry at Danish B level, biology at Danish A level, physics at Danish C level. ඒ කියන්නේ biology at Danish A level කියන්නේ ඔයා අවුරුදු 2 තුල පැය 325ක්. ඒ කියන්නේ ඔයාගේ පීරියඩ් එකක් වෙන්න ඕනේ. දැන් අපේ පීරියඩ් එකක් මං හිතන්නේ දැන් නම් තියෙන අපි පීරියඩ් එකක් තියෙන්නේ විනාඩි 40ක් නේ. විනාඩි 40 පීරියඩ් එකක් නම් අපි ඒක කන්වර්ට් කරන්න ඕනේ. අපි අවුරුදු 2 තුල ඉගෙන ගත්තේවා විනාඩි 40 එව්වක් මේ මෙච්චර ගණක් අපි මෙච්චර ගණක් මේ කරලා තියෙනවා. එතකොට ඒක කන්වර්ට් කරන්න ඕනේ පැයකට. කියන්නේ මිනිත්තු 60කට. එතකොට මේ මෙතන තියෙන්නේ ඒක ඔයා අවුරුදු 2 තුල පැය 325ක් කරලා තියෙන්න ඕනි. එතකොට තමයි ඩැනිෂ් A level වලට එන්නේ. ෆිසික්ස් තියෙනවා ඩැනිෂ් C level කියන්නේ පැය 75යි. කෙමිස්ට්‍රි ඩැනිෂ් B level කියන්නේ පැය 190යි. මේක
එයාලගේ රුස්කල් යුනිවර්සිටි එකේ විතරක් නෙවෙයි හැම යුනිවර්සිටි එකකම බැචලර් එකට දාද්දි ඔයාලට ෆෝම් එකක් දෙනවා. මම ඒ ෆෝම් එකත් පෙන්නන්නම් පස්සේ. ඒ ගැන මම පස්සේ කියන්නම්. එතකොට ඉංග්‍රීසිත් තියෙන්න ඕනේ. ඔයා A level ඉංග්‍රීසි වලත් A level ඉංග්‍රීසි වල මේ පැය ගණන් කරලා තියෙනවා නම් ඔයා IELTS කරන්න ඕනේ නැහැ ගොඩක් වෙලාවට. අනිත් එක මෙයාලා කියලාම තියෙනවා මෙයාලා ඉංග්‍රීසි වලදී ඉංග්‍රීසි මේකකදී කොහොමද එයාලා IELTS TOEFL ඒ වගේ ඒවා මේ ගන්නෙ නැහැ බැචලර් එකට යද්දී ඔයා ඉංග්‍රීසි කරලා තියෙන්න ඕනි A level වල. අනිත් එක මැත්ස් තියෙන්න ඕනේ ඩැනිෂ් A level. ඒ කියන්නේ පැය 375. මෙන්න මේ ටික තියෙන්න ඕනේ. අපි දැන් සාමාන්‍යයෙන් අපිට බයෝ කරන ළමයෙක් නම් ඇත්තටම මැත්ස් නෑනේ. එතකොට ඔයා මැත්ස් එක්ක අය මුලේ දැන් මැත්ස් කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි මැත්ස් සම්බන්ධ ඩිප්ලෝමා එකක් හරි එහෙම මොකක් හරි එකක් කරලා තියෙන්න ඕනි. මෙන්න මේක how to document your number of hours. මම මෙතන කිව්වේ මේ පැය 325 375 කියලා. එන්නේ ඒක කොහොමද මේ වගේ දාන්නේ? මේ තියෙන verification form එක. verification form for non-EU. අපි ඒ non-EU එක බලමු. මේ තියෙන්නේ මෙතන තියෙනවා ඔයාලගේ exam එක දාලා අප secondary school එහෙම දාලා මේක කරලා මෙතන ඔයාගේ නාම date of birth ස්කෝලේ නාම ඒ විදිහට දැන් A level නම් GC A level කියලා දාලා ඒතකොට country එක ඒ විදිහට දාන්න ඕනි. මෙතන කියලා තියෙනවා some countries can only be assessed based on the last 2 years of upper secondary school according to ufm.dk. ඒ කියන්නේ සමහර countries වල අවුරුදු last 2 years වල upper secondary school එක විතරයි මෙයාලා assess කරන්නේ. මොකද අපේ අවුරුදු 2යි තියෙන්නේ. සාමාන්‍ය ඩෙන්මාර්ක් ඒ වගේ රටවල අවුරුදු 3ක් මේ upper secondary school තියෙනවා. ඒ රටවල් බංග්ලාදේශ, ශ්‍රී ලංකා, පාකිස්තාන්, රෂ්‍යා and යුක්රේන. හරිද? එතකොට මෙතන last ඔයාගේ 10 අවුරුදු 10 කියන්නේ 13 වසර ඉගෙන ගත්ත එක, මෙතන 12 වසර ඉගෙන ගත්ත එක. එතකොට මෙතන ඉංග්‍රීසි වලට පැය කීයක් මේ 13 12 දී කරාද 13 දී කරාද? බයෝ වල පැය කීයක් 12 දී කරාද 13 දී කරාද? ඒ විදිහට මෙව කරලා date place එකයි stamp එක ගන්න ඕනි. ඔයා අපි දැන් ඔයා යන ඉස්කෝලේ principal ගෙන්. අනිත් එක ඔයාලා higher education අවුරුද්දක් කරලා තියෙනවා නම් ඒක තව හොඳ දෙයක්. අවුරුද්දක් වගේ ඔයා හිතන්නකෝ නිකන් ඩිප්ලෝමා එකක් හරි higher ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි කර. එතකොට ඒකෙදි වඩ දාන්න පුළුවන් ෆස්ට් ඉයර් එකේ higher education එකේ ඔයා ඉංග්‍රීසි පැය කොච්චරක් කරාද බයෝ එහෙමද එහෙම කියලා මේක දාන්න පුළුවන්. ඒකල ඔයා ඉගෙන ගත්තුවේ යුනිවර්සිටි එක හරි මොකක් හරි ඉන්ස්ටිටියුට් එකේ හෙඩ් මාස්ටර් ඩීන්ගේ හරි එහෙම කාගේ හරි මේ ස්ටෑම්ප් එකයි සිග්නේචර් එකයි දාන්න තියෙන්නේ මෙතන. මේක අනිවාර්යෙන් පුරවන්න ඕනේ. මේකෙන් තමයි ඔයාලගේ ඒ පැය ගාන කොච්චරක් කරලා තියෙනවද කියන එක බලන්නේ. එයාලා ඔයාට ඒ level සබ්ජෙක්ට් වලට Aද තියෙන්නේ Bද තියෙන්නේ Cද තියෙන්නේ Sද තියෙන්නේ කියන එක නෙවෙයි එයාලා බලන්නේ. එයාලා බලන්නේ මේ පැය ගාන ඔයා හරියට ඉගෙනගෙන තියෙනවද කියන එක විතරයි. මම දන්නේ විදියට අපේ ලංකාවේ ළමයිගේ සාමාන්‍ය පැය බයොලොජි එහෙමනම් සාමාන්‍ය පැය 375කට වඩා තියෙනවා. ඒක හදලා බැලුවොත් ඉස්කෝලේ ඒක හදලා ඔයාලට දාලා දෙයි. යනවා නම් ඒ නිසා බය වෙන දෙයක් නැහැ. එතකොට ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ එක අපි බලමු මොකක්ද කියලා. තියෙන application and required document කියලා. අපි බලමු මොනවද ඕනි document කියලා. මේ select කරගන්න bachelor program එකට අනුව ඕනි කරන document වෙනස් වෙනවා. මේකේ තියෙනවා point 1 to 4 required for all. Point 5 to 6 required for non-EU EEA citizens. ඒ කියන්නේ අපිට. Point 7 to 10 only if applicable make sure to check if they are applicable for you. කියන්නේ මේ ඩිග්‍රී එකෙන් ඩිග්‍රී එකට ඉල්ලන ડોකියුමන්ට් වෙනස් වෙනවා. ඩිග්‍රී එකට ඉල්ලන ડોකියුමන්ට් ද කියලා බලලා මේ තමයි දාන්න තියෙන්නේ.
මේ පළවෙනි එක upper secondary school documents, your original diploma, transcript of grades, exam result from your completed upper secondary education. ඒ කියන්නේ මෙතනදී අපි දාන්න ඕනේ ඔයාගේ ඉස්සෙල්ලාම ඔයා ගිහිල්ලා ගන්න ඕනේ අපේ රෙකෝඩ් මේ ප්‍රගති වාර්තා පොත තියෙන්නේ, report එක තියෙන්නේ. ඒකේ ඔයාගේ ලකුණු ඔක්කොම දාලා තියෙනවනේ. ඒ ලකුණු ඔක්කොම ඔයාගේ 50%කට වඩා මම හිතන්නේ වැඩි වෙන්න ඕනේද කොහෙද ලකුණු වල එකතුව. ඊට පස්සේ ඒ ලකුණු වල එකතුව මෙවුව කරලා කියන්නේ මේ සෙම් එකේ මෙච්චර ලකුණු ගත්තා, දෙවෙනි එකේ මෙච්චර ලකුණු ගත්තා. ඒ report එක ඔයා ඉංග්‍රීසි වලට translate කරලා කියන්නේ අනිවාර්යෙන් ඉස්කෝලේට කිව්වයින් පස්සේ මට ඉංග්‍රීසි වලින් මේක හදලා දෙන්න ඕනි කියලා එයාලා හදලා දෙයි. ඉංග්‍රීසි වලින් ඒක translate කරලා ඉවරලා මේ එතකොට ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ අත්සනයි සීල් එකයි එක්ක ඒක තියෙන්න ඕනි. ඒක තමයි මේ transcript of grades කියන්නේ. ඊට පස්සේ අපිට exam department එකෙන් දෙනවනේ O level A level certificate දෙක සුදු පාට කොලේ නෙවෙයි කහ පාට එක. ඒ කහ පාට එක මේ දාන්න ඕනි. translation එවුවා අපිට ඕනේ නෑනේ. ඒව කොහොම translate කරලා තියෙන verification form කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මේ form එක. මේක පුරවලා ඒක දාන්න ඕනේ. citizenship නෑ. ඒව නෑනේ. Danish resident permit නෑ. application fee එක. අපි non EU නම් අපි application fee එකක් ගෙවන්න ඕනි campus එකට දානවා නම්. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් application fee and tuition fee කියන එක යටතට ගියාට පස්සේ ඊට පස්සේ සමහර ඩිග්‍රී වලට ඉල්ලලා තියෙන motivation letter එකකුයි CV එකකුයි මේ bachelor in global humanities, international bachelor in social science ඒ දෙක ඉංග්‍රීසි වලින් තියෙන ඒ දෙකට ඉල්ලලා තියෙන motivation letter එකයි CV එකයි. අය ඉල්ලලා තියෙනවා අපි දැන් හිතන්නකෝ දැන් අපිට maths වගේ maths දැන් bio කරන ළමයෙක්ට maths නෑ subject එක. එතකොට ඔයා ඒ වෙනුවට මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි කරලා තියෙනවා නම් එන්න ඒක තමයි මේ supplementary course කියන්නේ. ඒක දාන්න ඕනි. other educational documents ඔයගන්න වගේ ඩිප්ලෝමා එක කරපු එකේ හරි higher diploma එකක් කරපු එකේ හරි ඔයාට certificate එකක් තියෙනවා නම් ඒව දාන්න. ඒ විදිහට ඒ ටික තමයි දාන්න තියෙන්නේ. එතකොට අපි බලමු මොනවද application fee එකයි tuition fee එකයි කොහොමද කියලා. එතන තියෙන application fee එක නම් EU අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනි. අපි EU වලට නම් ගෙවන්න ඕනේ නැහැ. application fee එක යුරෝ 200ක් වෙනවා. යුරෝ 200ක් අනිවාර්යෙන් application fee එක ඔයා ගෙවන්න ඕනි. ඒ කියන්නේ Danish crown 1490ක්. මං කියන්නම් ඒක කොච්චරද කියලා ලංකාවේ මුදලින් යුරෝ 200 කියන්නේ සාමාන්‍යයෙන් 76000ක් විතර වගේ application fee එක වෙනවා. ඒක ගෙවන්න ඕනි මේ address එකට. ඒ address එකට වට bank transfer එකක් කරන්න පුළුවන්. payment deadline එක මාර්තු 12 මම කිව්වා පෙබරවාරි 1 වෙනිදා ඉඳලා මාර්තු 12 වෙනිකන් තමයි ඔයාලට apply කරන්න පුළුවන්. ඔයාලා යුනිවර්සිටි එකට තේරුණොත් එහෙම ඔයාලට මේ application fee එක refund කරනවා. හැබැයි ඔයාලට offer එක ආවේ නැත්නම් මේක refund කරන්නේ නැහැ. tuition fee එක අපි බලමු tuition fee එක. tuition fee rate for bachelor program for entry from September 2026. මෙන්න මේක තමයි. bachelor in global humanities tuition fee එක per semester එකට යුරෝ 5000යි. යුරෝ 5000ක් කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් ලක්ෂ 19ක් විතර ලක්ෂ 19ක් විතර වගේ වෙනවා එක semester එකකට. එතකොට international bachelor in social science වලටත් 5000යි ඒත් ලක්ෂ 19ක් 20ක් අතර ගානක් තමයි වෙන්නේ. මේක international bachelor in natural science ඒක යුරෝ 8000ක් වෙනවා. ඒ කියන්නේ ඊට වඩා වැඩි මම හිතන්නේ ලක්ෂ 30ක් විතර වගේ වෙනවා semester එකකට. අනිත් එක මං කියන්න ඕනි bachelor එකකට ඔයා යනවා නම් ඔයාට scholarship එකක් හම්බෙන්නේ නැහැ.
මාස්ටර් එකට යනවා නම් විතරයි ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්. බැචලර් වලට ස්කෝලර්ෂිප් දෙන්නේ නැහැ. ඔයාලට මේ ගාණ ගෙවන්න පුළුවන් නම් විතරක් බැචලර් එකට යන්න. එහෙම නැත්නම් ඇත්තටම එක සෙම් එකකට වගේ ගෙවලා සිංගල් ස්ටුඩන්ට් යනවා නම් ඒ ගාණ හොයාගන්න ගොඩක් අමාරුයි. සිංගල් ස්ටුඩන්ට් නැතුව ඔයා ඩිපෙන්ඩ් කෙනෙක් එක්ක යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඩිපෙන්ඩන්ට් එක්ක ගිහිල්ලා ඩිපෙන්ඩන්ට් ඕන් තරම් වැඩ කරන්න පුළුවන්. ඔයාලට මේ ගාණ හොයාගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. තවත් යුනිවර්සිටිස් තියෙනවා. මම මේක යුනිවර්සිටි එකක් ගත්තේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.